කොහොමද ඉතින් ලස්සනට කියලා බැලුවෙන් මම නෑවා ඉතින් මට නැවත පස්සේ ඉතින් ඔයගොල්ලෝ දෙක ඊට ෂෙයා කරගන්න කියලා දැන් ඉතින් කොමිටු කරනවා ඉතින් ඔයගොල්ලෝ මම මෙන්න මේ ප්‍රොඩක්ට් එක මේක පෙන්නවා විශේෂයෙන්ම ස්ට්‍රෝබෙරි ස්කින් තියෙන අයට ඒක හොඳයි කියලා. ඉතින් එතකොට උනත් අය අහලා තිබුණ දෙයක් තමයි විශේෂයෙන්ම මේ ප්‍රොඩක්ට් එක චෝම ලෝෂන් එකක් විදිහට යූස් කරන්න බැරිද කියලා. ඉතින් ඒකට තමයි මේ වීඩියෝ එක. මේක චෝම ලෝෂන් එකක් විදිහට යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. සහ මේක ඉතින් පාවිච්චි කරන දෙයක්. ඉතින් මම මේක යූස් කරන ප්‍රොඩක්ට් එක විශේෂයෙන්ම ડોක්ටර්ස් නම් මේ ප්‍රොඩක්ට් එක රෙකමන්ඩ් කරනවා. අපේ මේක හැම ෆාමසි එකකම ගන්න නැහැ. සහ යනවා මේ වගේ ෆිෂ් ෂොප් වල තියෙන ප්‍රොඩක්ට් නේ. ඔයගොල්ලෝ මේක පර්චේස් කරලා අනිවාර්යයෙන්ම ෆාමසි එකකින්ම තමයි අරගන්න ඕනේ. ඉතින් USA ප්‍රොඩක්ට් එක හිතට ඔයගොල්ලෝ තේරෙන්නේ නැති මේක කොච්චර quality product එකක්ද කියලා. මම ස්ට්‍රෝබෙරි ස්කින් එකට රෙකමන්ඩ් කරේ මොකද මේකේ ග්ලයිකොනික් ඇසිඩ් තියෙනවා. ඒක ස්ට්‍රෝබෙරි ස්කින් වලට ගොඩක් හොඳයි. ඒකනින්ම ස්ට්‍රෝබෙරි ස්කින් අඩු වෙනවා. හැබැයි ඔයාලට මේක යූස් කරන්න පුළුවන් වගේ බොඩි එකට මේක අපි ෆේස් එකට යූස් කරන්නේ නැහැ. කොයි වෙලාවකත් මේ වගේ ප්‍රොඩක්ට් එකක් ෆේස් යූස් කරන්න එපා. මේක ඉන්නේ බොඩි එකට විශේෂයෙන් මේක ස්මූතින් ලෝෂන් එකක් ග්ලයිකොනික් ඇසිඩ් විශේෂයෙන්ම AHA 10ක percentage එකක් ඇඩ් වෙලා තියෙනවා. මේක ලොකු එකක් ඇඩ් වෙලා තියෙන නිසා ෆේස් එක යූස් කරන්න බොඩි එක යූස් කරන්නේ. සහ මේකේ වෙන දෙයක් තමයි අපි මේක පාවිච්චි කරද්දී හරියම ස්මූත්ලි අපේ තියෙන බැලුවහම අයින් වෙලා යනවා. එහෙනම් අපි මේ ඇඟේ තියෙනවානේ මේ ස්කින් එකේ මේ ඩ්‍රයි වෙලා ඒ තියෙන ස්කින් එකේ තියෙනවානේ ඩෙඩ් ස්කින් එක අන්න ඒක හරියම ස්මූත්ලි අයින් වෙලා යනවා. මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ දවස් මේක ඩේලි යූස් කරද්දී හැම වෙලේම හරියම ෆ්‍රෙෂ් ඒ වගේම ස්මූත් ස්කින් එකක්. හරියම ලස්සන ක්ලියර් ස්කින් එකක් තමයි එන්නේ. මම පච්චි අහලා තිබ්බා ඒකයි මම මේ රිවිව් එක ගෙනාවේ. එතකොට නම් මේක හැම කෙනෙකුටම යූස් කරන්න බෑ. විශේෂයෙන්ම මම කීටි යූස් කරලා වගේ ස්කින් එක ගොඩාක් සෙන්සිටිව් වෙලා නම් හැමදාම ස්කෙච් මාර්ක් වගේ අරගෙන ප්‍රශ්න තියෙනවා නම් මේ වගේ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න බෑ. මොකද වෙන සෙන්සිටිව් ස්කින් වලට විශේෂයෙන් නීචි යූස් කරන ඩැමේජ් වෙනවා ඕවර් සෙන්සිටිව් ස්කින් එකට සමහර විට ගැලපෙන්නේ නැති වෙනවා. නිසා කැමති නම් වගේ ඩෙඩ් ස්කින් අයින් කරගන්න මේ වගේ ටිකක් සම්කෑන් සම්බර්න් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේක ප්‍රොඩක්ට් එකක් අරගෙන try කරලා බලන්න. සහ පුංචි ළමයි විශේෂයෙන් පුංචි අය කියලා කියන්නේ අවුරුදු 14 කියන්නේ පොඩි වයසේ ඒගොල්ලෝ තහනම් මේ ප්‍රොඩක්ට් යූස් කරන්න ගන්න කියලා ඒ පවර් වල ගන්න පවර් ස්කින් එකට මේ වගේ දෙයක් හැර වැඩි. මම පාවිච්චි කරන හැමදේම ඔයගොල්ලෝ ගන්න ඕන කියන දෙයක් නැහැ. ඒක ඔයගොල්ලෝ අහන දේවල් තමයි මම මේක ෂෙයා කරගන්න. සහ මම මේක යූස් වෙන්නේ නැහැ. මම තව ප්‍රොඩක්ට් යූස් කරන නිසා. මේක හයි ටයිම් එක තමයි යූස් කරන්න ඕනේ. වගේම තමයි මේක වාගේ ආවට පස්සේ පහුදාට ඩිරෙක්ට් ඉරේඩියට අපි යන්නේ නැහැ. ඒක හොඳ නැහැ. තාපයට ඔන්න විශේෂයෙන්ම මේකින් ස්කින් එක හරියට ස්මූත් වෙනවා. සන්කෑන් සම්බර්න් කාලයක් එක්ක අයින් වෙනවා. ඒ වගේම තමයි අර ඩෙඩ් ස්කින් එක රිමූව් වෙලා ඔතේ ස්මූත් ලස්සන ෆ්‍රෙෂ් ස්කින් එකක් මේකේ ගන්න